ಹಸ್ಸಾನ್ ಇಬ್ನು ಸಾಬಿತ್ ರದಿಯಲ್ಲಾಹು ಅನ್ಹು ತುಮಾರನ್ ನಬಿ ಮುಹಮ್ಮದ್ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ತುಮಾರನ್ಗೆ ಕವಿಯ හැටියට විශේෂ කර්තව්‍යයක් සුවිශේෂ කර්තව්‍යයක් මෙතුමා හරහා ඉටු කරනු ලැබුවා. හස්සාන් ඉබ්නු සාබිත් රදියල්ලාහු අන්හු තුමාණන් ප්‍රසිද්ධ කවියෙකු බවට පත්වන්නේ එතුමාගේ පවුල් පසුබිමත් එක්ක එතුමාගේ පවුලේ එතුමාගේ පියා ඇතුළු එතුමාගේ සමීපතයින් කවි කීමට ප්‍රසිද්ධියක් උසුලනවා. ඒ අනුව හස්සාන් රදියල්ලාහු අන්හු තුමාණන්ටත් ඒ ආభాෂයෙන්ම හිමිවනවා. ඒ වගේම එතුමා ගසාසිනා කියන ගෝත්‍රයේ රජුට කවි කියන්නෙකු බවට පත්වන්නේ විශේෂයෙන් ඊට පෙර ආතුවම අවුස් සහ ඛස්රජ් කියලා මදීනා ප්‍රදේශයේ ඒ වන විටත් ප්‍රසිද්ධ ගෝත්‍ර දෙකක් හැටියට තිබුණු ඒ ගෝත්‍ර දෙකේ ඛස්රජ් කියන ගෝත්‍රයේ නම්දරු කවියා හැටියට කටයුතු කරන්නේ හස්සාන් රදියල්ලාහු අන්හු තුමාණන්. එතුමාට ප්‍රතිවිරුද්ධ ගෝත්‍රයේ කයිස් ඉබ්නු අල් ඛතීම් කටයුතු කරන විට අන්නාබිගා කියන ප්‍රසිද්ධ කවියා හා සමාන කවිවරුන් කවි කියන්නන් අල්කමා ඉබ්නුල් ෆහල් වැනි කවිවරුන් අතර තරඟකාරීත්වයෙන් යුතුව කවි කියලා තමයි ගසාසීනා ගෝත්‍රයේ රජුගේ විශේෂ ඒ අවධානය දිනාගත්තු කවියෙකු බවට එතුමන් පත්වන්නේ. ඒ වගේම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාන් එක් අවස්ථාවකදී විමසනවා මදීනා වැසියන්ව බලලා මදීනා වැසියනි ඔබලාගේ ආයුධ වලින් සටන් කොට ඔබගේ නබිව දිනවීමට කටයුතු කළා. එහෙනම් කවුද Tamanගේ දිවෙන් වචන හරඹෙන් ප්‍රතිවාදීන්ට ප්‍රතිචාර දැක්වීමට ඉදිරිපත් වෙන්න කියලා. ඒ අවස්ථාවේදී ඉදිරිපත් වෙනවා හස්සාන් රදියල්ලාහු අන්හු තුමාණන් මමයි නබිතුමනි මම ඉදිරිපත් වෙන්නම් ඒකට කියලා. එහෙම ඉදිරිපත් වෙලා විශාල ලෙස ප්‍රතිවාදීන්ට ප්‍රතිචාර දක්වමින් හස්සාන් රදියල්ලාහු අන්හු තුමාණන්ගේ සේවය කෙතරම් ඇගයීමකට ලක් වෙනවද කියලා කිව්වොත් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමන් සුවිශේෂ ප්‍රාර්ථනාවක් කරනවා අල්ලාහුම්ම අයිය්යිද්හු බිරූහිල් කුදුස් යා අල්ලාහ් හස්සාන්ට ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමා හරහා උපකාර කරනු මැන කියලා. ඒ විදිහට නබිතුමාගේ ප්‍රාර්ථනාව දිනාගත්තු. ඒ වගේම ඉස්ලාම් දහම වෙනුවෙන් ප්‍රතිවාදීන් ඉස්ලාම් දහමට විරුද්ධව විවිධ වචන භාවිතා කරමින් කවි ගී කියන විට හස්සාන් රදියල්ලාහු අන්හු තුමාණන් ඉස්ලාම් දහමේ අභිමානය ඒ අලංකාරත්වය සුරකින ආකාරයට අලංකාර ලෙස ප්‍රතිචාර දක්වනවා. ඇත්තටම කවි ගී යනු ඉස්ලාම් දහම උනන්දු කරවන දෙයක් නොවුවත් සංගීතයත් එක්ක මොහුවුණු කවි පිළිබඳව ඉස්ලාම් දහම එවැනි ආකාරයට උනන්දු නොකලාට මෙතෙන්දී ප්‍රතිවාදීන් එක ආකාරයකින් ඉස්ලාම් දහමට එරෙහිව වින කරන විට එකට සාපේක්ෂව කියන්නේ යමෙකු වචනකින් යමක් කිව්වා පළියට ඒ හේතුවෙන් ඔහුත් එක්ක ආයුධ සන්නද්ධව සටන් කිරීම කියන එක නෙමෙයි විය යුත්තේ
ඊට වඩා ඔවුන්ගේ ඒ ප්‍රහාරයට සාපේක්ෂව යහපත් ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීමයි සිදු කළ යුත්තේ කියන පණිවිඩය ලබා දීම තමයි මේ කවි කීම තුළින් සිදු කරනු ලැබුවේ. එහෙනම් හසාන් ඉබ්නු සාබිත් රදියල්ලාහු අන්හු තුමාණන්ගේ තවත් සුවිශේෂ කාරණාවක් තිබෙනවා තමයි එතුමාණන් හිජ්රි වර්ෂ 35 47 අතර කාලෙක වෆාත් වෙනවා. අවුරුදු 120ක ආයු කාලයක් ආයු වදාලා එතුමාණන් වෆාත් වුණා. ඉන් අවුරුදු 60ක් මුස්ලිම් නොවන කෙනෙකු ලෙසත් තවත් අවුරුදු 60ක් මුස්ලිම් වරයෙකු ලෙසත් එතුමාණන් ජීවත් වෙලා තමයි වෆාත් උනේ කියලා සඳහන් වෙන්නේ. එහෙනම් තවත් සහාබිවරයෙක් පිළිබඳ ඉතිහාසගත තොරතුරු කෙටියෙන් විග්‍රහ කරන පාඩමක් තුළින් ඔබව හමු වෙමි බලාපොරොත්තු වෙන සමකන්